Hello everyone. ඔයා කවදා හරි gift පාවිච්චි කරද්දී වැරදීමක් වෙලා හිතලා තියනවාද දැන් මේක අපු හරවන්නේ කොහොමද කියලා? එහෙම නැත්නම් branches ගොඩ ගැහිලා ඒවා අයින් කරගන්න විදියක් නැතුව ඉන්නවද? බය වෙන්න එපා. ඕනෙම developer කෙනෙක්ට මේ වගේ දේවල් වෙනවා. අද වීඩියෝ එකේ මම කියලා දෙනවා කරපු commit එකක් අපු හරවන්නේ කොහොමද? අනවශ්‍ය branches delete කරන්නේ කොහොමද සහ වැරදීමකින් එකතු කරපු files අපු අයින් කරන්නේ කොහොමද කියලා. ඔයා මේ සීරීස් එකට අලුත්ද? එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා කලින් වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. ඔයා දන්නවද ලෝකේ ඉන්න ඕනෙම ඩෙවලොපර් කෙනෙක්ට උනත් දවසකට අඩුම තරමේ එකපාරක් හරි Git වල වැරදීමක් කරනවා. වැරදි කමිට් මැසේජ් එකක් දාන එක, වැරදි ෆයිල් එකක් ස්ටේජ් කරන එක හරිම සාමාන්‍ය දෙයක්. ගොඩක් අය බය වෙන්නේ මේ වගේ වැරදීමක් වුණාම ඒක හදන්න ගිහින් මුළු ප්‍රොජෙක්ට් එකම නැති වෙයි කියලා. අන්න ඒ බය නැති කරන්න තමයි අපි මේ undo සහ delete commands ඉගෙන ගන්න ඕනේ. Git වල තියෙන ලොකුම වාසිය තමයි ඕනෙම පියවරක් ආපස්සට හැරවීමට ඇති හැකියාව. ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි බලමු බය නැතුව වැරදි හදන්නේ කොහොමද කියලා. දැන් හිතන්න ඔයා commit එකක් කළා. ඒත් පස්සේ ඔයාලට මතක් වෙනවා එක ෆයිල් එකක් ඇතුළත් කරන්න අමතක වුණා කියලා. එහෙමත් නැත්නම් commit message එකේ අකුරු වැරදි කියලා. මේ වගේ වෙලාවක ඔයාලා ලියපු කෝඩ් එක මකන්නේ නැතුවම commit එක විතරක් අයින් කරන්න මේ command එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන soft කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ changes ටික ආරක්ෂිතයි කියලා. අර commit කියන label එක විතරක් අයින් කරන එක කියලා. head කියන්නේ අපි අන්තිමයට කරපු එක පියවරක් ආපස්සට ගන්නවා කියලා. දැන් ඔයාලට පුළුවන් අමතක වුණු ෆයිල් එකක් දාලා ආපහු ලස්සනට commit message එකක් දාන්න. සමහර වෙලාවට ඔයා කරන වැඩේ සම්පූර්ණයෙන්ම වරදිනවා. ඔයාට හිතෙනවා මේ කරපු ටික වැඩක්ම නැහැ. මට ඕනේ මේක මකලා දාලා ආයෙත් කලින් තිබුණු තත්ත්වෙටම යන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් පහළ command එක පාවිච්චි කරන්න. මේකෙදි hard කියන්නේ ඔයා කරපු කෝඩ් එකත් එක්කම ඒ පියවර මකලා දාන්න කියලායි. මේක ටයිප් කරාට පස්සේ ඒ කෝඩ් එක ආපහු ගන්න බෑ. ඒ නිසා මේක පාවිච්චි කරන්න ඇත්තටම ඔයාට ඒ කෝඩ් එක වැඩක් නැති අවස්ථාවල විතරයි. ඔයා git add ගැහුවට පස්සේ මතක් වෙනවා ප්‍රොජෙක්ට් එකට අදාළ නැති උදාහරණයක් විදිහට ඔයාගේ පෞද්ගලික පාස්වර්ඩ් තියෙන ෆයිල් එකක් වගේ දෙයක් ස්ටේජ් වුණා කියලා. මේක කමිට් කරන්න කලින් ආපහු අයින් කරන්න ඕන නම් git reset කියන command එක පාවිච්චි කරලා ඔයාට ඒ staging area එක නැති කරගන්න පුළුවන්. දැන් ඔයාට අවශ්‍ය files විතරක් තෝරලා git add පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. වැඩේ ඉවර වුණාට පස්සේ ඔයාගේ computer එකේ branches ගොඩ ගහන එක හොඳ නැහැ. මොකද බලන කෙනෙක්ට වුණත් අපේ project එක ගැන idea එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා පහළ command එක පාවිච්චි කරලා අපිට පුළුවන් branches delete කරන්න. මෙතන D කියන්නේ delete කියන එක. හැබැයි ඔයාගේ branch එකේ කරපු වැඩ main branch එකට එකතු කරලා තිබෙන්නේ නැත්නම්, ඒ කියන්නේ merge කරලා තිබෙන්නේ නැත්නම් git ඔයාලට ඒක මකන්න දෙන්නේ නැහැ. හැබැයි ඔයා අත්හදා බැලීමක් කරන්න හදපු branch එකක් merge කරන්නේ නැතුවම මකලා දාන්න ඕනේ නම් ඔයාලට පුළුවන් git වලට බල කරන්න ඒක මකන්න කියලා. මේ command එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් git වල බල කරන්න මේක delete කරන්න කියලා. මෙතනදී අපි පාවිච්චි කරන්නේ capital D අකුර. මේක ගැහුවට පස්සේ git ප්‍රශ්න අහන්නේ නැතුවම මේ branch එක delete කරලා දානවා. ඒ නිසා මේක පාවිච්චි කරන්නේ ඔයාලට ඒ branch එක ඇත්තටම ඕන නැති වෙලාවට විතරයි. අපි කම්පියුටර් එකේ තියෙන branch එක මැක්කුවා කියලා GitHub එකේ තියෙන එක මැකෙන්නේ නැහැ. ඒක ලේසියෙන් මකන ක්‍රමය තමයි GitHub website එකට යන එක. ඔයාගේ repo එකේ branch වලට යන්න. එතන active සහ stale branches පේන්න තියෙනවා. ඒක ඉස්සරහා තියෙන bin icon එක click කරන්න. දැන් ඔයාගේ project එක online වගේම local වශයෙන් උත් හරිම පිළිවෙලයි. අවසාන වශයෙන් මේ ටික මතක තියාගන්න. හදිසි වෙන්න එපා. වැරදීමක් වුණාම කලබල වෙලා commands ගහන්න යන්න එපා. මුලින්ම බලන්න ඔයාට කෝඩ් එක ඕනේද නැද්ද කියලා. හැම වෙලාවකම soft පාවිච්චි කරන්න උත්සාහ කරන්න. ඒක ගොඩක් ආරක්ෂිතයි. මේ ටික පුරුදු වුණාම ඔයාලට git කියන්නේ බයක් නෙවෙයි.
දැන් ඔයා දන්නවා වැරදීමක් වුණොත් ඒක බය නැතුව හදාගන්නේ කොහොමද කියලා. මීළඟ වීඩියෝෙන් අපි ගිට් ගැන තවත් ගැඹුරට ඉගෙන ගමු. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ සීරීස් එකත් එක්ක දිගටම රැඳෙන්න ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.